හලෝ හැමෝටම ඉතින් අද විශාල YouTube channel එකට ආපු යාළුවෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඔයගොල්ලන් වෙනුවෙන් ගෙනල්ලා දෙන ඔයගොල්ලන් කැමතිම කැටගරියේ, ඒ කියන්නේ හොරර් කැටගරි එකේ තවත් සුපිරිම මූවි එකක සම්පූර්ණ කතාව. ඉතින් මේ මූවි එකේ නම තමයි Don't Creep කියන්නේ. මේක රිලීස් වුණේ 2016 අවුරුද්දේ. ඒ වගේම මේ වෙද්දි මේ මූවි එකට IMDb 10න් 7.1ක වගේ ඉහළ අගයකට ලැබිලා තියෙනවා. ඉතින් මේකේ කතාව ගැන චෝටියට කියනවා නම් මේකේ තියෙන්නේ කොහෙත්ම යන්න හොඳ නැති විදිහේ පාළුකයක් මංකොල්ල කන්න ගිහින් වැඩ වරද්ද ගන්න හදන හොරුන්ගේ කතාවක්. එහෙනම් ඉතින් මේකේ සම්පූර්ණ කතාව දැනගන්න අපේ අද වීඩියෝ එකේ අවසානය වෙනකන් අපේ හොරර් වරුන්ට රැඳිලා ඉන්න කියනවා. ඒ වගේම අපේ channel එකට අලුත් යාළුවෝ ටික අපේ channel එක subscribe කරලා දැන් වීඩියෝ එකට like එකක් දාලා එකතු වෙන්න. එහෙනම් ඉතින් අපි කෙලින්ම යමු අපේ අද වීඩියෝ එකට. Even when you get slow, you can still go. Even when there's no hope, you can still go. I never answered a no, man, I still go. ඉතින් අද මූවි එක පටන් ගත්ත ගමන් අපිට පෙන්නන්නේ එක්තරා ගෙදරකට හොරෙන් පැනලා එහෙ තියෙන දේවල් මංකොල්ල කන හොරු කණ්ඩායමක්. හැබැයි ඉතින් මේගොල්ලන් සාමාන්‍ය හොරු කණ්ඩායමක් නෑ නෙමෙයි. ඒ කියන්නේ මේගොල්ලන් හොරකම් කරන්නේ ඒගොල්ලන් හදාගත්තු නීති පද්ධතියකට අනුව. කෙලින්ම කිව්වොත් මේගොල්ලන් මෙහෙම හොරෙන් ඇතුල් වෙන ගෙවල් වල මේගොල්ලන් සල්ලි හොරකම් කරන්නේ නෑ. මේගොල්ලන් හොරකම් කරන්නේ ඒ ගෙවල් වල තියෙන වටින භාණ්ඩ. හැබැයි ඉතින් එහෙම ගත්තත් මේගොල්ලන් එක ගෙදරකින් ඩොලර් 10000කට අඩුවෙන් තමයි මොන දේ හොරකම් කරත් හොරකම් කරන්නේ. ඉතින් මේ ටීම් එකේ ඉන්නේ එක තරුණියකුයි තරුණයෝ දෙන්නෙකුයි. මේ තරුණියගේ නම තමයි රොකී කියන්නේ. ඊට අමතරව රැවුල තියෙන තරුණයා මනි, රැවුල නැති කෙන ඇලෙක්ස්. මොනවා වුණත් ඉතින් මේගොල්ලන් මේ විදිහට ගෙවල් මංකොල්ල කන්නේ මේ නගරේ අතහැරලා කැලිෆෝනියාවට යන්න. ඒ වගේම මේ ඉන්න ඇලෙක්ස්ට රොකී ගැන කැමැත්තකුත් තියෙනවා. ඒ හේතුවත් එක්ක යා මුලින්ම කැලිෆෝනියාවට යන්න අකමැති වුණා. පස්සේ යත් එකට කැමති වෙනවා. ඒත් එක්කම මේ ඉන්න ඇලෙක්ස්ගේ තාත්තා මේ පැත්තේ ගොඩක් ගෙවල් වලට එක්තරා සිකියුරිටි සිස්ටම් එකක් හදලා තියෙනවා. ඉතින් මේ සිකියුරිටි සිස්ටම් එක බයි කරලා තියෙන අයගේ ගෙවල් වලටම තමයි ඇලෙක්ස් හොරකම් කරන්නත් පයින්නේ. මොකද ඒ ඕන ගෙදරකට පැන ගන්න අවශ්‍ය ඇක්සස් එක ඇලෙක්ස් ගාව තියෙනවා. ඊට අමතරව මේගොල්ලන් හොරකම් කරන බඩු ටික විකුණන වැඩේ කරන්නේ මේ ඉන්න මනි. ඒක ඉතින් වැඩේ කියන්නේ ළඟදී ඉඳලා ඒගොල්ලන් හොරකම් කරන බඩු කවුරුත් ලොකු ගානකට ගන්නෙත් නෑ. ඒ නිසාම මේගොල්ලන්ට තවදුරටත් එක එක ගෙවල් වල බඩු හොරකම් කරන එක ඒගොල්ලන්ට පාඩුයි කියලා හොඳටම තේරෙනවා. හැබැයි ඒ කොහොම වුණත් ඊළඟට මේ මනිට හොයාගන්න පුළුවන් වෙනවා මේ පැත්තෙම තියෙන ලේසියෙන්ම මංකොල්ල කන්න පුළුවන් විදිහේ ගොඩක් සල්ලි තියෙන ගෙයක්. ඊළඟට එයා ඒ ගැන ඇලෙක්ස්ටයි රොකීටයි කියනවා. ඉතින් මේ මනි ඒ ගේ ගැන හොයාගෙන තියෙන විස්තරත් එක්ක එයා දැන් කියන්නේ ඒ ගෙදර තනියම ඉන්නේ වයසක විශ්‍රාමිකී හමුදා සෙබළෙක්. ඒ පැත්තටම වෙන මිනිස්සු ඇත්තම නෑ වගේ. ඉතින් කාලයකට කලින් මේ වයසක මිනිහයාගේ දුවව ගොඩක් සල්ලි දෙන තරුණියක් අතින් ඇක්සිඩන්ට් එකක් මැරිලා තියෙනවා. ඊළඟට කොහමද ඇක්සිඩන්ට් එක කරපු ගෑනු ළමයාගේ පවුල අය එයාව හිර යන්න නොදෙන්න ඒ වයසක මිනිහයාට ලොකු වන්දියක් මුදලින්ම දීලා තියෙනවා. ඉතින් කට්ටිය කියන විදිහට ඒ වයසක මිනිහයාගේ ගාව මේකේ ඩොලර් ලක්ෂ 3ක්වත් අඩුම තියෙනවා. ඉතින් ඒ නිසාම අපිට ඒ ගෙදර ලේසියෙන්ම මංකොල්ල ගන්නත් පුළුවන්. ඊට අමතරව ඒගේ මංකොල්ල ගාව කියන්නේ අපි තව ගෙවල් මංකොල්ල කන්න ඕනෙත් නෑ කියලා මේ මනි මේ දෙන්නටම කියනවා. හැබැයි ඉතින් මේ වැඩේට මේ ඇලෙක්ස් කැමති වෙන්නේ නෑ. මොකද ඇලෙක්ස් කියන්නේ අපි ගෙවල් වලින් බඩු හොරකම් කරාට සල්ලි හොරකම් කරන්නේ නෑ. අනික ඔය වගේ ලොකු ගාණක් හොරකම් කරලා අහු වුණා කියන්නේ අපිට අවුරුදු ගාණකට ඇතුළට යන්න වෙනවා කියලා. හැබැයි ඉතින් මේ දෙන්නට ඇලෙක්ස් නැතුව මේ වැඩේ කරන්නත් බෑ. ඒ කියන්නේ ඇලෙක්ස්ලගේ තාත්තගේ සිකියුරිටි සිස්ටම් එකම තමයි ඒ ගෙදරත් තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙහෙට ඇතුල් වෙන්න මේගොල්ලන්ට ඇලෙක්ස් උදව් අවශ්‍ය වෙනවා. ඊළඟට ඉතින් කොහමරි මේ රොකී එක දිගටම ඇලෙක්ස්ට එයා වෙනුවෙන්වත් මේ වැඩේ කරමු කියලා එක දිගටම කියන නිසා ඇලෙක්ස් මේකට කැමති වෙනවා. ඒ වගේම මේ රොකීත් ලෑස්ති වෙලා ඉන්නේ මේ වැඩේ කරලා ඉවර වෙලා සල්ලි හම්බුන ගමන්ම එයාගේ නංගිවත් එක්කගෙනම කැලිෆෝනියාවට යන්න. කොහමද ඊළඟට ඉතින් මේගොල්ලන් අර වයසක මිනිස්සෙක්ගේ මංකොල්ල කන වැඩේ කරන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් ඊට කලින් මේගොල්ලන් ඒ අපට වටපිටාවේ මිනිස්සු ගැනත් හොයලා බලනවා. මොනවා වුණත් ඉතින් එහෙම ගත්තත් මේගොල්ලන්ට මේ මංකොල්ල කන වැඩේ ගොඩක්ම ලේසි. මොකද අදාළ වයසක මිනිස්සු ජීවත් වෙන ගෙදර ආවට වෙන කිසිම මිනිස්සෙක් ජීවත් වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට මේගොල්ලන්ට ඒ වාසියක් තියෙන එකේ අදරයට ඒගේ ලේසියෙන්ම මංකොල්ල කන්න පුළුවන් කියලා මේගොල්ලන් කතා වෙද්දී එකපාරටම ලොකු බල්ලෙක් ඇවිල්ලා මේගොල්ලන්ට බුරන්න පටන් ගන්නවා. බැලින්නම් ඉතින් මේ බල්ලා මේගොල්ලන් මංකොල්ල කන්න ටාගට් කරන් ඉන්න වයසක මිනිස්සුගේ බල්ලා. මොනවා වුණත් ඉතින් මෙතනදී මේගොල්ලන්ට තවත් විශේෂම දෙයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ තමයි මේගොල්ලන් මේ මංකොල්ල කන්න හදන ගෙදර ඉන්න වයසක මිනිස්සු අන්ධ කෙනෙක්. ඒක ඉතින් මේගොල්ලන්ට මේ වෙලාවේදී තමයි දැනගන්න හම්බ වෙන්නේ. ඉතින් ඒකත් ඇවිල්ලා මේගොල්ලන්ට මේ වැඩේ කරන්න තියෙන ලොකුම ලොකු වාසියක්. කොහමද ඉතින් ඊළඟට මේගොල්ලන් එහෙමම මෙතනින් ගිහින් මේ දවස් රෑ අදාළ මේ ගේ මංකොල්ල කන වැඩේට ආයෙමත් එනවා. හැබැයි ඉතින් මේගොල්ලන් දන්නවනේ ඒ ගෙදර ලොකු බල්ලෙක් ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා මේගොල්ලන් මුලින්ම බල්ලට නිින්ද යන හරිම සූක්ෂම විදියට ඌට පොඩි කෑමක් දෙනවා. ඊට පස්සේ බල්ලට ඒක කාලා නිින්ද ගියට පස්සේ මේගොල්ලන් මේ ගෙදර ප්‍රධාන දොර අරින වැඩේ කරන්න හැදුවා. මේගොල්ලන්ට ඒක කරන්න බෑ. ඉතින් ඒ නිසා මේගොල්ලන් මේ වත්තර පැනලා බලනවා මෙහෙට ඇතුල් වෙන්න පුළුවන් තව තැන් මොනවද කියලා. ඔය වෙලාවේදී ඉතින් මේගොල්ලන්ට මෙහි බේස්මන්ට් එකට කෙලින්ම යන්න පුළුවන් විදිය දොරක් බලා ගන්න පුළුවන් වුණා.
ඒකත් අතුලෙන් ලොක් කරලා නිසා මේගොල්ලන්ට ඒකත් අරගන්න වෙන්නේ නැහැ. හැබැයි ටිකකින් මේගොල්ලන්ට මේ ගෙදර උඩ තට්ටුවේ වොෂ්රූම් එකේ ජනේලේ හරහා එහෙට ඇතුල් වෙන්න පුළුවන් කියලා තේරිලා මේ රොකී එතන වීදුරුවක් කඩලා ජනේලේ අරගෙන එතනින් ගෙදරට ඇතුල් වෙනවා. හැබැයි ඉතින් ওই ජනේලේ අරිද්දිම මේ ගෙදර තියෙන සිකියුරිටි සිස්ටම් එකේ එක ෆන්ක්ෂන් එකක් ඔන් වෙනවා. ඒ කියන්නේ මේ ගෙදර තියෙන සිකියුරිටි සිස්ටම් එකෙන් දැන් ඩිටෙක්ට් කරගන්නවා මේ වෙද්දී මෙතන ජනේලේ අරිලායි තියෙන්නේ කියලා. ඉතින් එහෙම උන ගමන් අදාළ සිස්ටම් එකෙන් තප්පර කීපයක පොඩි ටයිම් එකක් දෙනවා. ඒ තප්පර ගාන ඉවර වෙන්න කලින් මෙහි පාස්වර්ඩ් එක ඒකට ඇතුළත් කරන්න කියලා. ඉතින් හරි වෙලාවට ඒ පාස්වර්ඩ් එක ඇතුළත් කරන්න බැරි වුණොත් එලාම් එකක් ඔන් වෙනවා. මොනවා වුණත් ඉතින් මේ ගැන රොකී දන්න නිසා එයාට කලින් ඇලෙක්ස් දීලා තියෙන රිමෝට් එකක් කරා එයාගේ වදින්න යන එලාම් එක ඉක්මනටම ඩිසේබල් කරලා දානවා. ඒ අතරම මේ දෙන්න දැන් බලාගෙන ඉන්නේ ඇයි රොකී පරක්කු කියලා. ඊට අමතරව මෙතනදී අපිට තවත් විශේෂම දෙයක් තේරෙනවා. ඒ තමයි මේ ගේ ඇතුළට ගිය රොකීට මේ දෙන්නම කැමැත්තෙනුයි ඉන්නේ කියලා. හැබැයි ඉතින් මේ මනී නම් ඇලෙක්ස්ට ඒ අවස්ථාව ලබා දෙන්න සූදානමක් නැහැ. කොමර ඊළඟට ටිකකින් රොකී මේගොල්ලන්ට ශබ්ද බද්ද නොකර හිමීට ගේ ඇතුළට එන්න කියලා මෙතන දොර අරිනවා. ඉතින් දැන් මේගොල්ලන් මුලින්ම ලෑස්ති වෙලා ඉන්නේ මෙහි ඉන්න වයසක මනුස්සයර නින්දයන් එක ගෑස් එකක් ගහලා එයා මෙහි හංගලා දෙන සල්ලි ටිකක් හොයාගෙන ඒ ටික අරගෙන ඉක්මනට මෙහෙන් පැනගන්න. ඒකට ඉතින් මේගොල්ලන් කරන්නේ මුලින් මේ වයසක මනුස්සයා ඉන්නේ කොහෙද කියලා හොයාගන්න එක. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා මේ වයසක මනුස්සයව. මේ වෙලාවේදී ඉතින් එයා හොඳටම නිදාගෙන තමයි ඉන්නේ. මොනවා වුණත් දැන් මේ මණී මේ වයසක මනුස්සයා ඉන්න තැන හොයාගෙන යාර ලොකු වෙලාවක් නින්ද යන්න එක ගෑස් එකක් ගහන්න ලෑස්ති වෙනවත් එක්කම එයා එකපාරටම ඇහැරෙනවා. ඒ කියන්නේ යාට තේරෙනවා කවුරු හරි මෙහෙට ඇවිත් වගේ කියලා. හැබැයි ඉතින් ওই වෙලාවේදී මේ මණී හෙලවෙන්නේ නැතුව එකම විදිහට ඉන්න නිසා මේ මනුස්සයා එයාට නිකන් සද්දයක් ඇහිලා ඇති කියලා එහෙම්ම මායමත් නිදා ගන්නවා. ඊළඟට ඉතින් මණී මේ ගෑස් එක ගානට මේ කාමරේ පුරාම පැතිරෙන්න දීලා මෙහෙ දොරත් වහගෙන ගිහින් අනිත් දෙන්නට කියනවා ඔන්න එහෙනම් වයසක මනුස්සයාගේ වැඩේ හරි. දැන් අපිට තියෙන සල්ලි ටික හොයාගන්න එක කියලා. මොනවා වුණත් ඉතින් මේ වෙලාවේදී මේගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මෙහෙ තියෙන ලොක් කරපු එක දොරක්. ඉතින් ඒක දැක්කම මේගොල්ලන් හිතනවා ඒ දොරෙන් එහා පැත්තේ තමයි අදාළ ලොකු මුදල ඒ වයසක මනුස්සයා හංගලා තියෙන්නේ කියලා. ඒ නිසා මේගොල්ලන් මේ දොර අරින්න උත්සාහ කරනවා. ඒක ඉතින් ඒක නම් සාමාන්‍ය ආයුධ වලින් කරන්න අමාරු වැඩක්. ඒකත් එක්ක ඉතින් මේ මණී එයා කලින්ම ගෙනල්ලා තියෙන ගන් එකක් එළියට ගන්නවා. ඒකෙන්ම වෙඩි තියලා මේ දොරේ ලොක් එක කඩන්න. හැබැයි ඉතින් මේ වැඩේ කරන්න මණී මෙහෙම ගන් එකක් ගෙනල්ලාගෙන මේ ඇලෙක්ස් දැක්කම එයා මේ මණී එක්ක රණ්ඩු වෙන්න පටන් ගන්නවා. ඔය වගේ දෙයක් කලින්ම ගේනවා කිව්වනම් මම මේ වැඩේට කොහොමත් සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේදී ඒ කතාව ලොකුවට අහන්නේ නැතුව මේ මණී මේ දොරේ ලොක් එකට වෙඩි තියලා ඒක කැඩුවම මට තවදුරටත් මේ වැඩේ කරන්න බෑ කියලා මේ ඇලෙක්ස් මෙහෙන් එළියට යනවා. ඊළඟ කොහමරි මේ ඉන්න මණී මෙතන දොර අරිනවත් එක්කම අර කලින් නින්ද යන ගෑස් එකක් ගහපු මෙහි අයිති වයසක මනුස්සයා එකපාරට මෙතනට ඇවිල්ලා ඔතන ඉන්නේ කවුද කියලා අහනවා. දැන් ඉතින් මේගොල්ලන්ටත් පුදුමයි එයා මෙහෙම ඇහැරිලා ඉන්න එකට. ඒක ඉතින් මේගොල්ලන් දිගටම මෙතන කවුරුත් නැති විදිහට කිසිම සද්දයක් නොකර එකම විදිහට ඉන්නවා. ඒ ටිකකින් මේ වයසක මනුස්සයාට මෙතන කවුරු හරි ඉන්නවා කියලා හොඳටම තේරෙනවත් එක්කම මේ මණී එකපාරට මෙයාට කියනවා හෙල්ලෙන්නේ නැතුව ඔහොමම ඉන්නවා කියලා. ඒ වගේම මේ වයසක මනුස්සයාට තේරෙනවා මේ ඇවිත් ඉන්නේ කවුරු වුණත් එයා මෙතන දොරත් කඩලා තියෙනවා කියලා. ඒකත් එක්ක ඉතින් මේ මණීම කියනවා ඔව් මම තමයි මේ දොර කැඩුවේ. මම දන්නවා මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ දේවල් ගන්නකම් මම මෙහෙන් යන්නෙත් නෑ. ඒ නිසා තවත් ඉස්සරහට එන්නේ නැතුව ඔහොමම හිටගෙන ඉඳපන් කියලා මේ මණී මේ වයසක මනුස්සයාට තුවක්කුව දික් කරනවා. දැන් ඉතින් ඒක මේ වයසක මනුස්සයාට තේරෙනවා. හැබැයි ඉතින් එයා එපා ගියද්දි මේ මණීගේ පැත්තට ලං වෙද්දි තමසාව ටෙස්ට් කරන්න හදන්නේ කියලා මණී එක පැත්තකට වෙඩි පහරක් තියලා මේ වයසක පුද්ගලයාව බය කරන්න උත්සාහ කරනවා. මොනවා වුණත් ඉතින් ওই වෙලාවේදී ওই සද්ද එළියට යන ඇලෙක්ස්ටත් ඇහිලා ඇතුලේ මොකක් හරි ප්‍රශ්නයක් දන්නේ නැහැ කියලා එයා ආයෙමත් ඇතුලට එන්න තීරණය කරනවා. ඒ අතරම දැන් මේ ඇතුලේ ඉන්න වයසක මනුස්සයා චුට්ට වෙලාවක් එකම විදියට ඉඳලා එකපාරට මේ මණීගේ බෙල්ලෙන්ම අල්ල ගන්නවා. ඇත්තටම ඉතින් මේ වෙලාවේදී මණී එයාට මේ වයසක මනුස්සයාත් එක්ක ෆයිට් කරන්න පුළුවන් කියලා හිතුවත් එයාට ඒක කරගන්න බැරි වෙනවා. කෙලින්ම ගියොත් මේ වයසක මනුස්සයා වයසක වුණාට එයා ගොඩක් ශක්තිමත්. ඒ හේතුවත් එක්ක මේ මණීම වැඩි වෙලාවක් යන්න කලින් එයාට කියන්න පටන් ගන්නවා අනේ මාව මරන්න එපා මට යන්න දෙන්න කියලා. එතකොට මේ වයසක පුද්ගලයා මෙයාගෙන් අහනවා උඹලා කී දෙනෙක් මෙහෙට ආවද කියලා. එතනදී ඉතින් මේ මණී එයාට කියන්නේ මම විතරයි මෙහෙට ආවේ කියලා. ඊට පස්සේ මේ වයසක පුද්ගලයා මණීව චුට්ටක් ලිහිල් කරනවත් එක්කම මණී කියනවා හරි එහෙනම් දැන් මම යනවා කියලා. ඒක ඉතින් ඊළඟට එකපාරටම කොහෙත්ම හිටපු නැති විදිහට මේ වයසක පුද්ගලයා මණී ගාව තිබ්බ ගන් එකෙන්ම එයාගේ ඔළුව කුඩු වෙන්නම වෙඩි කියලා දානවා. දැන් ඉතින් ඕක දැකපු රොකීටත් මේ වුණ දේ කොහෙත්ම හිතාගන්න බෑ.
ඒ නිසාම රොකී හිමීට මෙතන ඇඳුම් දාලා දෙන පොඩි කාමරයක් ඇතුලේ හැංගිලා ඊළඟට කරන්නේ මොකද්ද කියලාවත් හිතාගන්න බැරුව හොඳටම බය වෙලා ඉන්නවා. ඔය අතරම මේ ඇලෙක්ස් ආයෙමත් ගේ ඇතුලට එනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. මොනවා වුණත් ඉතින් එකපාරටම ඔය වෙලාවේදී යාගේ ගාවින් මේ වයසක මිනිස්සයා යනවත් එක්කම ඇලෙක්ස් එකම විදිහට ඉඳලා ෂේප් එකේ වෙන තැනකට මාරු වෙනවා. ඒක ඉතින් ඇලෙක්ස් මේ වයසක මිනිස්සයාගේ ඇඟේ ලේ තියෙනවා දැක්කම මොකක්ම හරි අවුලක් වෙලා තියෙනවා කියලා එයාට තේරෙනවා. ඒත් එක්ක මේ වයසක පුද්ගලයාගේ ඇස් පේන්නේ නැති වුණත් එයා සාමාන්‍ය කෙනෙක්ට වඩා සමහර දේවල් හොඳටම කරනවා කියලා මේ ඇලෙක්ස්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඔය අතරම රොකී ඇලෙක්ස්ට මැසේජ් එකක් දානවා මනීට මේ ගෙදර ඉන්න වයසක මිනිස්සයා වෙඩි තිබ්බා. මං දැන් ගෙදර එක තැනක හැංගිලා ඉන්නේ. ඇත්තටම දැන් නම් මට ගොඩක් බයයි. ඉතින් ඔයා කොහෙද ඉන්නේ කියලා. එතකොට ඇලෙක්ස් යාට රිප්ලයි කරනවා දැන් මමත් ගේ ඇතුලේ තමයි ඉන්නේ කියලා. කොහමද ඊළඟට ටිකකින් රොකී ඉන්න තැනට මේ වයසක පුද්ගලයා එකපාරටම ඇවිල්ලා මෙතන තියෙන ලෑල්ලක් එහෙට කරලා එතන සේප්පුවේ පාස්වර්ඩ් එක ගහද්දී රොකී දැනගන්නවා මේ වයසක මිනිස්සයා මෙතන තමයි එයාගේ සල්ලි ටික හංගලා තියෙන්නේ කියලා. ඇත්තටම ඉතින් මේ වෙලාවේදී මේ මිනිස්සයා බලන්නේ එතන එයාගේ සල්ලි ටික තියෙනව නේද කියලා. ඊළඟට ඉතින් එතන සල්ලි ටික තියෙන නිසා එයා එහෙම්ම මෙතනින් යනවත් එක්කම රොකී මේකේ පාස්වර්ඩ් එක දකිනවා. කොහමද වැඩි වෙලාවක් යන්න කලින් ඇලෙක්ස්ට මැරිලා ඉන්න මනියව බලා ගන්න පුළුවන් වෙනවත් එක්කම එයාට රොකීවත් හොයාගන්න පුළුවන් වෙනවා. මේ වෙලාවේදී රොකී ඇලෙක්ස්ට ඔහොමම ඉන්න කියලා මෙතන පාස්වර්ඩ් එක ගහලා ඒක ඇතුලේ තියෙන සල්ලි ඔක්කොම ටික එයාගේ බෑග් එකෙන් දාගන්නවා. දැන් ඉතින් මේගොල්ලන් මෙහෙට කරන්න ආපු වැඩේ කරලා ඉවරයි. දැන් ඉතින් මේගොල්ලන්ට තියෙන්නේ මෙහෙන් පැනගන්න එක. ඉතින් ඇත්තටම මේගොල්ලන් කලින් අර වහලා දාලා තිබ්බ දොරට එහා පැත්තෙන් සල්ලි තියෙනවා කියලා හිතුවත් මෙතනනේ සල්ලි තිබ්බේ. ඒකත් එක්ක ඉතින් මේගොල්ලන් තේරුම් ගන්නවා අනිවාර්යයෙන්ම ඒ දොර ඇතුලෙන් ගියාම මෙහෙන් එළියට එන්න පුළුවන් කියලා. ඒ නිසා ඉතින් මේගොල්ලන් ඉක්මනට මේ දොර පැත්තට යනවා. හැබැයි ඉතින් වැඩේ කියන්නේ ඔය වෙලාවේදී එකපාරටම මේ වයසක මිනිස්සයා ඒ දොර ඇතුලෙන් එළියට එනවා. එයාකින් එහෙම එන්නේ මේ මැරිලා ඉන්න මණීගේ බොඩි එක මෙහෙන් අයින් කරන්න. ඒත් එකම ඉතින් ඔය අතරම මේ දෙන්න කිසිම සද්දයක් නොකර එකම විදියට ඉන්නවා. හැබැයි ඉතින් කොච්චර සද්ද නොකර ඉන්න උත්සාහ කරත් ඇලෙක්ස්ගේ අතින් පුංචි සද්දයක් ගිහිල්ලා මේ මිනිස්සයාට තේරෙන්න ගන්නවා මෙතන තව කවුරු හරි ඉන්නවා වගේ කියලා. ඒ නිසා මෙයා මේගොල්ලන්ගේ පැත්තට ටික වෙලාවක් ගන්න එක දික් කරන් ඉඳලා එකපාරට මැරිච්ච මණීගේ ෆෝන් එක රින් වෙන්න ගත්ත නිසා ඒ හරියට එකපාරටම වෙඩි තියලා මෙතනින් යනවා. ඔය අතරම ඉතින් මේ දෙන්න මේ දොරෙන් ඇතුළට ගියාම මේගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන තියෙන බේස්මන්ට් එකක් කියලා. ඊට පස්සේ මේගොල්ලන් මේ බේස්මන්ට් එක හරහා කෙලින්ම එළියට යන්න පුළුවන් දොර හොයාගෙන යන අතරතුර අපිට පෙන්නනවා දැන් මේ වයසක මිනිස්සයාට කලින් සපත්තු ගලවලා මෙහෙට ඇතුල් වෙලා තියෙන මණීගේ රොකීගේ සපත්තු එයාට හම්බ වෙනවා. ඒ හරහා ඉතින් මේ වයසක මිනිස්සයාට තේරෙනවා කලින් අර මණී එයා විතරයි මෙහෙට ආවේ කිව්වට තව එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි මෙහෙට ඇවිත් තියෙනවා කියලා. ඊළඟට මේ වයසක මිනිස්සයා කෙලින්ම එයාගේ සල්ලි දාලා තියෙන තැන සල්ලි තියෙනවද කියලා බලද්දී එතන දැන් සල්ලි ටික නෑ කියලා එයාට තේරෙනවා. ඒ කියන්නේ ඒකත් එක්ක එයා හරියටම තහවුරු කරගන්නවා එයා මරපු කෙනාට අමතරව තවත් කීප දෙනෙක් මෙහෙට ඇවිත් මේ වෙද්දිත් ඒගොල්ලන් එයාගේ සල්ලි අරගෙන තමයි තියෙන්නේ කියලා. ඔය අතරම ඇලෙක්ස්ලා කළුවරේ මෙහෙ ලයිට් එකක් හොයාගෙන යන අතරතුර එකපාරටම තවත් ගැටගහලා වගේ ඉන්න ගෑනු කෙනෙක් ඒගොල්ලන්ගේ පැත්තට එනවා. ඉතින් එයා එහෙම එද්දිම එතන සීනුවකුත් නාද වෙලා ඒ සද්ද ඇහුන මේ වයසක මිනිස්සයා තේරුම් ගන්නවා එයාගේ ගෙදරට පැනලා තියෙන හොරු ටික ඉන්න දැන් එහි කියලා. ඒ අතරම ඉතින් දැන් මේගොල්ලන් බලන්නේ මෙහි ඉන්න වයසක මිනිස්සයා මේ විදිහට හිර කරන් ඉන්න මේ ගෑනු ළමයා කවුද කියලා. ඇත්තටම ඉතින් මේ වෙලාවේදී එයාගේ කට ගැට ගහලා තියෙන නිසා එයා පුළුවන් විදිහට මේගොල්ලන්ගෙන් උදව් ඉල්ලනවා. හැබැයි ඇලෙක්ස් කියන්නේ මේ වෙලාවේදී අපිට යාට උදව් කරන්න බෑ. මුලින්ම අපි මෙහෙන් පැන ගන්න ඕනේ කියලා. ඒක ඉතින් මේ වෙලාවේදී මේ ගැට ගහලා ඉන්න ගෑනු ළමයා රොකීලට පෙන්නන පත්තර කෑල්ලක් කරහා මේගොල්ලන් තේරුම් ගන්නවා මේ ගෑනු ළමයාගේ අතින් තමයි මෙහි ඉන්න වයසක මිනිස්සගේ දුවක ඇක්සිඩන්ට් වෙලා මැරිලා තියෙන්නේ කියලා. ඉතින් මේ ඉන්න ගෑනු ළමයාගේ දෙමව්පියෝ මෙහි ඉන්න වයසක මිනිස්සයාට අර ඇක්සිඩන්ට් එක වෙනුවෙන් දීලා තියෙන ලොකු වන්දියක් එක්ක අධිකරණයෙන් මේ ගෑනු ළමයාව නිදහස් කරලා. ඉතින් එහෙම තියෙද්දි තමයි හැමෝටම හොරෙන් එයාව මේ විදිහට මෙහි ඉන්න වයසක මිනිස්සයා මෙහෙම හිර කරගෙන ඉන්නේ. ඊළඟට ටිකකින් මේගොල්ලන්ට මේ පැත්තට අර වයසක පුද්ගලයා එන සද්ද ඇහෙනවත් එක්කම මේ හිර කරලා තියෙන ගෑනු ළමයා මෙහින් එළියට යන දොර අරින යතුරු තියෙන තැන මේගොල්ලන්ට පෙන්නනවා. ඊට පස්සේ ඉතින් මේ දෙන මේ ගෑනු ළමයාවත් මෙතනින් නිදහස් කරගෙන මේ ගත්ත යතුරු හරහා මේ බේස්මන්ට් එකකින් එළියට යන්න තියෙන දොරේ ලොක් එක අරින්න පටන් ගන්නවා. මොනවා වුණත් ඒගොල්ලන්ට මේ දොරේ ලොක් එකත් ඉක්මනටම අරගන්න පුළුවන් වෙනවා. හැබැයි ඉතින් වැඩේ කියන්නේ මේගොල්ලන් මේක අරපු ගමන් මේගොල්ලන් එනකන් එළියේ බලන් ඉඳලා තියෙන මේ වයසක පුද්ගලයා එකපාරටම මේගොල්ලන්ගේ පැත්තට වෙඩි කියන්න පටන් ගන්නවා. ඔතනදී ඉතින් එහෙම තියපු වෙඩි පහරවල් අතර එක වෙඩි පහර ඇලෙක්ස්ගේ කනකට වදිනවත් එක්කම අනිත් ඒවා ටික මේගොල්ලන් බේරගෙන තිබ්බ ගෑනු ළමයාට වැදිලා එයා එතනම මැරෙනවා. මේ වෙලාවේදී වෙන කරන්න දෙයක් නැතිකමට ඇලෙක්ස් මෙතනින් වෙන පැත්තකට දුවනවා. ඒත් එක්කම මේ වයසක මිනිහයාට තේරෙනවා එයා දීපු වෙඩි පහරවල් නිසා මැරිලා තියෙන්නේ එයා මේ හිර කරන් ඉඳලා තියෙන ගෑනු ළමයා කියලා. ඉතින් ওই සිදුවීමත් එක්ක යාට තව තවත් ඇලෙක්ස්ලා එක්ක තියෙන තරහ වැඩි වෙලා එයා මෙතනින් එළියට යන්න තියෙන දොර ඇලෙක්ස්ලාට අරගන්න බැරිම විදිහට වහලා තවත් තැනකින් මේක ඇතුළට ඇවිල්ලා මෙතන ලයිට් උත් ඔෆ් කරලා ඇලෙක්ස්ලාව මරන්න එයා පන්නන්න පටන් ගන්නවා. දැන් ඉතින් ඇලෙක්ස්ලා මේ කට්ට කළුවරේ යන්න ඕන තැන හොයාගන්නත් බැරුව
එහෙට මෙහෙට දුව ඉද්දී ඇලෙක්ස් එකපාරටම මේ වයසක මිනිස්සු අල්ලගෙන එයාට වෙඩි තියන්න හදනවා. ඒක ඉතින් වෙලාවටම වගේ මේ ගන්න එකේ බුලට් ඉවර වෙලා. ඒ නිසා ඇලෙක්ස්ට ලොකු ගේම් එකක් දීලා කොහොම හරි රොකෙට් එක්කම මෙතනින් එළියට පැන ගන්න පුළුවන් වෙනවා. හැබැයි ඉතින් දැන් මේගොල්ලන් මේ දොරෙන් එළියට ආවත් දැන් මෙතන තවත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ කලින් මේගොල්ලන් නිින්ද යන බෙහෙත් දුන්න බල්ලා දැන් නැගිටලා ඌ ඉන්නේ ගේ ඇතුලේ. මේ වෙලාවේදී ඉතින් ඇලෙක්ස් කලබල නොවී කොහොම හරි ඌව සංසුන් කරත් පහළ ඉන්න වයසක පුද්ගලයා උඩට ඇවිල්ලා මේ දොරට එකපාරටම ගහන්න පටන් ගත්තම මේ බල්ලත් එකපාර ඇවිස්සලා මේගොල්ලන්ව කන්න පන්නනවා. හැබැයි ඉතින් මේගොල්ලන්ට කොහොම හරි බල්ලගෙන් බේරිලා එක කාමරයක් ඇතුලේ හැංගෙන්න පුළුවන් වෙනවා. ඔය අතරම මේ වයසක මිනිස්සු ඇරියාව තියෙන අලුත් ගන්න එකක් ලෑස්ති කරගන්නවා ඇලෙක්ස්ලාට ෂොට් එක දෙන්න. ඊළඟට ඉතින් වැඩි වෙලාවක් යන්න කලින් වයසක පුද්ගලයා මෙතන දොරත් කඩාගෙන මෙහි ඇතුලට එන්න හදද්දී මේ කාමරෙන් එළියට යන්න පුළුවන් කවුරුවක් ඇලෙක්ස් දැකලා එයා මුලින් මෙතන රොකීව යවනවා ඊළඟට එයා එන්නම් කියලා. හැබැයි ඉතින් ඒ හරහා රොකීට එළියට යන්න පුළුවන් වුණත් ඇලෙක්ස්ට නම් මෙහි ඇතුලට ආපු බල්ලා නිසා මෙතන ජනේලෙකුත් කඩාගෙන මෙහි වහල උඩට තමයි වැටෙන්න වෙන්නේ. ඒකත් එක්ක ඉතින් ඇලෙක්ස්ට ටික වෙලාවකට සිහියක් නැති වෙනවා. ඒත් මේ වයසක පුද්ගලයාට ඇස් පේන්නේ නැති නිසා එයා ඇලෙක්ස් ඉන්න තැන දකින්නේ නැහැ. ඒ වගේම දැන් මේ බල්ලා කලින් අර රොකීගේ කවුළුව දැකලා එයාත් මේක ඇතුළටම රිංග ගන්නවා. ඊට පස්සේ ඉතින් වැඩි වෙලාවක් යන කලින් රොකෙට් එයාගේ පැත්තටම මේ බල්ලා එනවා දැකලා එයා හොඳටම කලබල වෙලා එයා මෙතන පහළ තියෙන තවත් කොටසකට වැටිලා එහෙමම සිහිය නැති වෙනවා. ඒත් එක්කම ඇලෙක්ස්ටත් සිහිය එනවා වගේ මෙයා දකිනවා එයා දැන් මේ ඉන්නේ වීදුරුවක් උඩ කියලා. ඊට අමතරව මේ වයසක මිනිහයාත් එයා ඉන්නේ මේ හරිය කියලා හිතලා එක වෙඩිපාරක් එතනට තියනවත් එක්කම ඒ වෙඩිපාර මේ වීදුරුවට වැදිලා මේකත් කඩාගෙනම ඇලෙක්ස් ගේ ඇතුළටම වැටෙනවා. හැබැයි ඇලෙක්ස් ලොකු අවුලක් වෙන්නේ නැහැ. ඒ වුණාට මේ වයසක පුද්ගලයා ආයෙමත් මෙතනට ගන්න එකත් අරගෙන ඇවිල්ලා ඇලෙක්ස් අල්ලගෙන යාට හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. ඒත් ඉතින් එක තැනකදී මෙතන තියෙන වොෂින් මැෂින් එක ඔන් වෙලා මේ වයසක පුද්ගලයාට ඇලෙක්ස් ඉන්නේ කොහෙද කියලා හොයාගන්න අමාරු වෙනවා. මොකද එයා හැම දෙයකටම වගේ අවධානය දෙන්නේ අපට සද්දේ හරහා. ඔය අතරම ඉතින් ඇලෙක්ස් මෙතන වැටිලා තියෙන ගන්න එක ගන්න ගියා. ඔය වෙලාවේදීම වොෂින් මැෂින් එක ඔෆ් කරන්න පුළුවන් වුණා මේ වයසක පුද්ගලයාට ඇලෙක්ස්ත් අල්ලගන්න පුළුවන් වෙනවා. ඊළාට ඇලෙක්ස් ආයෙමත් ගොඩක් දරුණු ආකාරයට පහර දීලා අවසානට ලොකු මල් කපන කතුරක් අරගෙන ඒකෙන් ඇලෙක්ස් තැනලා එයාවත් ඉවරයක් කරලා දානවා. ඔය අතරම දැන් මේ රොකීටත් සිහිය ඇවිත් එයාට හරියටම මෙතනින් පැන ගන්න පුළුවන් තවත් කවුළුවක් බලා ගන්න පුළුවන් වෙලා එයා ඒකට එක දිගටම පයින් ගහලා ඒක කඩලා දානවා. ඒක ඉතින් වැඩේ කියන්නේ රොකී මෙතනින් එළියට යන්න හදද්දිම මෙහි ඉන්න වයසක පුද්ගලයා එකපාරටම එයාව ආයෙමත් අල්ලගෙන ගේ ඇතුළටම ඇදලා ගන්නවා. මේ වෙලාවේදී ඉතින් එයා මුලින්ම රොකී ගාව තියෙන එයාගේ සල්ලි ටික අරගෙන එයාට සිහිය නැති වෙනකම් පහර දෙනවා. ඊළඟට ටික වෙලාවකට පස්සේ ආයෙමත් රොකීට සිහිය එද්දී එයාවත් අර කලින් ගෑනු ළමෙක්ව හිර කරලා තිබ්බා වගේ මෙහි හිර කරලා තමයි තියෙන්නේ. ඒ වගේම මෙතන මේ වයසක මිනිස්සුත් ඉන්නවා. දැන් ඉතින් රොකී එයාට කියන්නේ මට සමාව දීලා මට මෙතන යන්න දෙන්න. මොකද මම දන්නවා ඔයා කලින් මේ හිර කරන් හිටපු ගෑනු කෙනා තමයි ඔයාගේ දුවව මැරුවේ කියලා. ඒක ඉතින් මම ඒ ගැන කාටවත් කියන්න යන්නේ නැහැ. ඒ නිසා මට යන්න දෙන්න කියලා රොකී මෙයාට කියනවා. හැබැයි ඊළඟට මේ වයසක පුද්ගලයා කියන කතා එක රොකී තේරුම් ගන්නවා. ඇත්තට මෙයා ඇයි කලින් අර ගෑනු ළමයාව මේ හිර කරන් ඉඳලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඇත්තටම මේ වයසක පුද්ගලයා ඒ ගෑනු ළමයාව මේ හිර කරන් ඉඳලා තියෙන්නේ එයාගේ නැති වුණ දුව වෙනුවට ඒ ගෑනු ළමයා හරහා ළමෙක්ව හදාගන්න. කෙලින්ම කිව්වොත් මේ වයසක පුද්ගලයා කලින් මේ හිටපු ගෑනු ළමයාව ප්‍රෙග්නන්ට් කරලා තියාගෙන ඉඳලා තියෙන්නේ ඒ ළමයාව ලැබුණම එයාව නිදාස් කරනවා කියලා. ඒක ඉතින් ඊට කලින් ඇලෙක්ස්ලා නිසා එයා මැරුණානේ. ඉතින් ඒ හේතුව නිසා දැන් මේ වයසක පුද්ගලයා හදන්නේ රොකීව ප්‍රෙග්නන්ට් කරලා එයාගේ ළමෙක්ව ගත්තට පස්සේ එයාව නිදාස් කරන්න. ඒක ඉතින් මේ විකෘති වැඩේට රොකී නම් කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. යතරම ඉතින් අපිට පෙන්නනවා ඇත්තටම ඇලෙක්ස් මැරිලත් නැහැ කියලා. ඒ කියන්නේ කලින් පාර අර වයසක මිනිස්සයා එයාට ලොකු කතරෙන් යනපු පාර ඇත්තට මේක ඇනිලා තියෙන්නේ එතන තිබිලා තියෙන මේගොල්ලන්ගේ යාළුවගේ බොඩි එකට. ඊට පස්සේ කොහමද මේ ඇලෙක්ස්ට මෙහි ඉන්න බල්ලවත් මෙතනම හිර කරන්න පුළුවන් වෙනවා. යතරම දැන් මේ වයසක පුද්ගලයා මේ මැරලා ඉන්න ගෑනු ළමයාගේ බොඩි එකත් විනාශ කරලා දාලා දැන් මෙතන හිර කරගෙන ඉන්න රොකීව ප්‍රෙග්නන්ට් කරන්නයි ලෑස්ති වෙලා ඉන්නේ. හැබැයි ඉතින් ඒ වැඩේ කරන්නේ යා මේ රොකී එක්ක එකට හැසිරෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට එයා කලින් ඉතින් ස්ටොක් කරන් ඉඳලා තියෙන යාගේම ශුක්‍රාණු එක සිලින්ඩර් එකකට අරගෙන ඒක රොකීට ඇතුල් කරන්නයි ලෑස්ති වෙන්නේ. රොකීටත් ඉතින් මේ වෙලාවේදී කර කියා ගන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් වෙලාවටම වගේ මෙතනට එන ඇලෙක්ස් මේ වයසක පුද්ගලයාට පහර දෙන නිසා රොකීට යාගෙන් බේරෙන්න පුළුවන් වෙනවා. ඊළඟට ඇලෙක්ස් මේ වයසක පුද්ගලයාව හිර කරන නිසා මේ රොකී යාගේ හැම තරහකටත් එක්ක එයාට හොඳටම පහර දීලා අවසානට රොකී වෙනුවෙන් ගෙනපු රොකී යාගේ කටට දානවා රා හොඳයිද කියලා. හරිම ජුගුප්සාජනකයි. ඊට පස්සේ මේගොල්ලන් ඉක්මනටම සල්ලි ටිකක්
ටිකක් අරගෙන මේ එළියට යන්න තියෙන ප්‍රධානම දොරත් අරගෙන එළියට යන්න හදද්දිම කලින් හිර කරලා ආපු වයසක පුද්ගලයා කොහෙත්ම හිටපු නැති විදිහට එතනින් බේරිලා ඇවිත් ඇලෙක්ස්ට වෙඩි කියලා මේ පාරෙන් යාගේ හරියටම චැප්ටර් ක්ලෝස් කරලා දානවා. මේ වෙලාවේදී මේ උනදේ කොහෙත්ම හිතාගන්න බැරි වුණ රොකි කෙලින්ම එළියට පැනලා දුවනවා. හැබැයි ඉතින් ඔය වෙලාවේදී රොකි වල්ලගන්න මේ වයසක පුද්ගලයා යාගේ බල්ලව තමයි එවන්නේ. දැන් ඉතින් රොකි කොහොම හරි මේ බල්ලගෙනුත් බේරිලා ඒගොල්ලන්ගේ කාර් එක ගාවට ගිහින් ඒකට නැග ගන්නවා. හැබැයි ඉතින් මේ බල්ලගෙන් බේරිල්ලකුත් නෑ. ඊට පස්සේ රොකි කාර් එක ස්ටාර්ට් කරන්න හදද්දී දැන් මේක ඇතුලේ මේක යතුරු නෑ. ඒ කියන්නේ ඒක අර ගෙදර දාලා ඇවිත්. හැබැයි ඉතින් එහෙමයි කියලා මේ වෙලාවේදී කාර් එකෙන් එළියට ය아가න්න විදියකුත් නෑ. මොකද මේ බල්ලා රොකිව කෑලි කරන්න බලාගෙන ඉන්නේ. මොනවා වුණත් ඊළඟට මේ වෙලාවේදී රොකිට බල්ලව කාර් එක ඇතුලේ හිර කරන්න පුළුවන් විදිහ හොඳ අයිඩියා එකක් ඇවිත්. එයා ඒක ක්‍රියාත්මක කරලා ලොකු ගේම් එකක් දීලා අවසානට රොකිට පුළුවන් වෙනවා කොහොම හරි මේ බල්ලව කාර් එක ඇතුලේ හිර කරන්න. හැබැයි ඉතින් ඊළඟට රොකි මේ සල්ලි ටිකක් අරගෙන මෙතනින් පැනලා යන්න හදද්දිම එයාගේ පිටිපස්සෙන් එකපාරට මෙන්න මේ වයසක පුද්ගලයා ආයමත් රොකිට සිහිය නැති වෙන්නම ෂොට් එකක් දීලා එයාව ආයමත් ගේ ඇතුලට වැදගෙන එනවා. ඊට පස්සේ ටිකකින් රොකිට සිහිය එනවත් එක්කම වෙලාවටම වගේ රොකි ගාව මෙහි තියෙන සිකියුරිටි සිස්ටම් එක පාලනය කරන්න පුළුවන් රිමෝට් එක තිබිලා. ඒ නිසා මෙයා ඒකෙන් ගෙදර සිකියුරිටි සිස්ටම් එක හරහා මෙහෙට පොලිසියෙන් ගේන්න කටයුතු කරනවා. ඒ කියන්නේ දැන් මේ ගෙදර දෙන සිකියුරිටි සිස්ටම් එක හරහා මෙහෙට උදව් අවශ්‍යයි කියලා පොලිසියට මැසේජ් එකක් ගිහින් මේ ගේ ඇතුලේ ලොකු එලාම් එකකුත් ඔන්න වෙලායි තියෙන්නේ. දැන් ඉතින් ඔය එලාම් එකේ සද්දට මේ වයසක පුද්ගලයාටත් කරගියා ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඉතින් ඔය අවස්ථාවම ප්‍රයෝජනයට ගත්ත රොකි එයාගේ අත රහුණ යකඩෙන්ම මේ වයසක පුද්ගලයාට පහර දීලා එයාව කෙලින්ම මෙහි බේස්මන්ට් එකට වැටිලා එයාගේ අතේ තිබ්බ ගන් එක එයාටම පත්තු වෙනවා. ඒ කියන්නේ එයාගේ චැප්ටර් ක්ලෝස් වගේ තමයි. ඊළඟට මෙහෙට පොලිසියෙන් එන්න ඔන්න මෙන්න ඉද්දි රොකි සල්ලි ටිකක් අරගෙන මෙහෙන් පැන ගන්නවා. ඊළඟට ඔය සීන් එක එහෙමම කට් කරලා අපිට පෙන්නනවා කලින් සිදුවීම වෙලා දැන් දවස් කීපයක් ගත වෙලා කියලා. මේ දවසේදී මේ කැෆේ එකේ ඉන්න රොකිට මෙතන ටීවී එකේ යන නිවුස් එකක් කරා දැනගන්න ලැබෙනවා ඒගොල්ලන් මංකොල්ල කාපු ගෙදර හිටපු වයසක මිනිස්සයා මැරිලා නෑ කියලා. ඒ වගේ මේ ගෙදරට පැනපු හොරු කට්ටිය විතර අහුවෙලා තියෙන ඇලෙක්ස්වයි මනීවයි. හැබැයි ඉතින් ඒගොල්ලොත් මැරිලානේ. ඊට අමතරව මේ වයසක මිනිස්සයාගේ තත්ත්වය එච්චරම දරුණු නැති නිසා එයා ආයෙමත් එයාගේ ගෙදරට ඉක්මනටම එන්නයි හදන්නේ කියලා මේ නිවුස් වලට කියනවා. ඊළඟට ඉතින් එහෙමම කලින් ඉඳන් මෙහෙන් කැලිෆෝනියාවට යන්න බලාපොරොත්තු වෙන හිටපු රොකි පුළුවන් ඉක්මනට එයාගේ නංගිවත් අරගෙන කැලිෆෝනියාව වලට පිටත් වෙලා යනවා. ඒ කියන්නේ අවසාන වශයෙන් රොකි නම් සල්ලිත් අරගෙන කොහොම හරි බේරෙනවා. ඒ වගේම ඉතින් ඔන්න ඔය විදිහට අපි අද කතාවත් එන්ඩ් වෙලා යනවා. ඉතින් අද කතාව ගැන ඔයාගේ අදහස මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකට අලුත් යාළුවෝ ටික අපේ channel එක subscribe කරලා දැන් වීඩියෝ එකට like එකක් දාලා තියාගන්න. එහෙනම් මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝටම එහෙනම් සුබ දවසක්.